කොහොමද ඔයාලට හැමදෙනාම ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඉතින් ඔයා සුදු වෙන්න කැමති කෙනෙක් නම් ඔයාට මාසයක් වගේ ඇතුළත හොඳ ප්‍රතිඵලයක් බලන්න ඕන නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. පොඩ්ඩක්වත් මිස් කරගන්න එපා. එක තප්පරයක්වත් මිස් කරගන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතේම වෙනස් කරන වීඩියෝ එකක් වේවි. ඉතින් ඒක අනිවාර්යෙන් මට ට්‍රස්ට් කරලා කියන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම මේ වීඩියෝ එක කරන්නේ මගේ හදවතින්ම අවංක අරමුණෙන්. ඉතින් ඇත්තටම ඔයාලට මේ දේවල් පාවිච්චි කළ රිසල්ට් නැති වුණොත් මම වීඩියෝ කරන එකත් නවත්තනවා. එච්චරටම මට ෂුවර්. මොකද අවුරුදු 5ක 6ක එක්ස්පීරියන්ස් එකත් එක තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් මම මේ අවුරුදු 1මාරකට විතර පස්සේ තමයි වයිට්නින් ක්‍රීම්ස් ගැන වීඩියෝ එකක් කරන්නේ. මොකද ඒකට හේතුව මට ඇත්තටම කලකිරිලා හිටියේ වයිට්නින් ක්‍රීම්ස් ගැන මම වීඩියෝස් කරන්නෙම නෑ කියන තත්ත්වෙක හිටියේ. මොකද ඒකට හේතුව තමයි මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති වෙළඳ පොලේ ඇත්තම කිව්වොත් වෙළඳ පොලට අතර සෝෂල් මීඩියා හරහා ගොඩාක් දෙනෙක් ගෙවල් වලත් හදලා ක්‍රීම්ස් විකුණනවා, බ්ලීචින් ක්‍රීම්ස් විකුණනවා, රසදිය මර්කරි වගේ ඇඟට අහිතකර දේවල් අන්තර්ගත නිෂ්පාදනයන් විකුණනවා, ගෙවල් වලත් හදලා විකුණනවා. එහෙම නැත්නම් වෙන මොනියම් ආකාරයකින් හරි හදලා විකුණනවා. මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් TikTok යන්න බෑ, Facebook යන්න බෑ. හැමතැනම ක්‍රීම් අරගෙන කට්ටිය උයේ ඉන්න ගමනොත් ක්‍රීම් අරගෙන මේක තමයි මං ගානේ කියලා පෙන්නනවා. ඉතින් ඒක නිසා මං ඇත්තටම මේ ගැන කතා කරන්නේ නැහැ කියලා හිටියේ. නමුත් පහුගිය දවස්වල වීඩියෝස් දානකොට දිගටම රික්වෙස්ට් කරලා තිබ්බා කියන්නේ වීඩියෝ එකක් අරන් එන්නකෝ වයිට්නින් ක්‍රීම්ස් ගැන මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා රික්වෙස්ට් කරපු දෙයක් නිසා එක දිගටම ආව ඒක කියන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයා මේ වෙනකොටත් මූණේ පිම්පල්ස් තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට බ්ලීචින් ආසාදනයක් තියෙනවා නම් මොන හරි බ්ලීචින් ක්‍රීම්ස් ගාලා ඔයාගේ ෆේස් එකේ බ්ලීචින් ආසාදනයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක ඩල් වෙලා නැහැ. කියන්නේ කිසි ප්‍රාණවත් බවක් නැත්නම් අර ග්ලාසි ස්කින් එකක් කියන්නේ ඒ වගේ නැතුව ටිකක් අර මලානික ගතියක් ස්කින් එකේ තියෙනවා නම් ඩැමේජ් වෙලා නම් ස්කින් එක එහෙම නැත්නම් ඔයාට පොඩි පොඩි පිග්මන්ටේෂන්ස් ෆේස් එකේ තියෙනවා නම් ඇස් වට ආන්දර වෙලා නම් ලිප්ස් කළු වෙලා නම් මේ හැම දෙයකම ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන ප්‍රොඩක්ට් එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මම ඒ වගේ එවිඩන්ස් එක්කම ඉතින් කස්ටමර් ෆීඩ්බැක්ස් එක්කම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න හිතුවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වෙලාව අපිට යන්නේ නැහැ. ඔයාලා චුට්ටක්වත් වීඩියෝ එක මිස් කරන්නේ නැතුව මේක බලන්න. ඉතින් ඔයාලා දන්නවා අවුරුදු දැන් 5ක් 6ක් තිස්සේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක සෙයිලාවෝ කොස්මැටික්. ඉතින් මේක ගැන මම අවුරුද්දකට විතර කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මට මතක විදිහට අවුරුද්දක් හෝ එකමාරක් වෙනවා ඇති ඒ වීඩියෝ එකට. ඉතින් ඒකටත් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගත්ත කට්ටිය මටම කමෙන්ට් දාලා පින් දීලා තිබ්බා. අක්කි ඔයා නිසා අපි ගොඩාක් අද සතුටින් ඉන්නවා. මුනේ පිම්පල් තිබ්බා. ඒ වගේම මුන ඩැමේජ් වෙලා තිබ්බා. ගොඩාක් පිග්මන්ටේෂන් ඇවිල්ලා තිබ්බා. ඉතින් මට ඇත්තටම මාව ගැන ලොකු කලකිරීමක් තිබ්බා. නමුත් දැන් මම හරිම ලස්සනයි. මට ආසයි හැමෝගෙම ඉස්සරහට යන්න. මොකද වෙනද වගේ හැංගිලා ඉන්න ඕනේ නැහැ. එච්චරටම මගේ ස්කින් එක ගැන මට සතුටුයි කියලා. ඉතින් මේ වගේ කමෙන්ට්ස් ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල හොඳට ගත්ත අයගේ මම මේ දෙපැත්තෙන් ඔයාලට දිගටම දාන්නම් කස්ටමර් ෆීඩ්බැක්ස්. මොකද එච්චරටම දාන්න පුළුවන්. සේලාව් කොස්මැටික් පේජ් එකට ගියොත් ඔයාලට මම හිතන්නේ ෆීඩ්බැක් 1000කට එහා පැත්ත බලා ගන්න පුළුවන්. මම මෙතනදී පොඩි එවිඩන්ස් ටිකක් දාන්නම් ඔයාලට බලා ගන්න. මොකද ට්‍රස්ට් කරන්න ඔයාලට එතකොට බලන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක. ඉතින් මම අවුරුදු දැන් 6ක් විතර තිස්සේ මම දැන් මේ අවුරුද්දටත් එක්ක අවුරුදු 6ක් විතර යනවා මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න අරන්. ඉතින් මම ප්‍රෙග්නන්ට් කාලෙදී විශේෂයෙන්ම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරා. මොකද ඒකට හේතුව බෙල්ල කළු වෙන ගතිය, එහෙම නැත්නම් මූණ නිකන් අඳුරු වෙන ගතිය මේ වගේ තත්ත්ව එනවා ප්‍රෙග්නන්ට් කාලෙදී. ඉතින් ඒ ටික සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් වුණා මම මේ සෙයිලාවෝ එකේ නයිට් ෆේස් ක්‍රීම් එක පාවිච්චි කරපු නිසා. ඒ වගේම කියන්න ඕන මම මේක අවුරුදු ගානක් තිස්සේ ගාන ක්‍රීම් එක මම ප්‍රෙග්නන්ට් කියලාවත් මේක නැවැත්තුවේ නැහැ. මොකද එච්චරටම හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි මෙන්න මේ සෙයිලාවෝ ක්‍රීම්ස් හදලා තියෙන්නේ.
ඉතින් මම මේ වගේ ළඟ ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. මේ තියෙන්නේ සේලාව එකේ නයිට් ක්‍රීම්ස්. එතකොට මේ මම පාවිච්චි කරලා ඉවර කරපු එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ තියෙන්නේ මම දැන් මේ වෙනකොට පාවිච්චි කරන්න යන සේලාව නයිට් ෆේස් ක්‍රීම් එක. ඉතින් මේක මාරම මැජික් එකක් කිව්වොත් හරි. ඔයාලට පිම්පල් තියෙනවා නම් පිම්පල් සම්පූර්ණ හොද කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පිග්මන්ටේෂන් වගේ තියෙන ඇත්තම කිව්වොත් පිග්මන්ටේෂන් කියන தත්ත්වය සම්පූර්ණයෙන්ම හොඳ කරන්න බෑ. මොකද පිග්මන්ටේෂන් එක කොච්චර අපේ සම ඇතුළතට කිඳා බහැලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ මුල් අවදියේ තියෙන පිග්මන්ටේෂන් එකක් නම් සම්පූර්ණයෙන්ම මෙන්න මේ නයිට් ෆේස් ක්‍රීම් එකෙන් හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ සීරම් එකේ සේලාෝ එකේ මෙන්න මේ එන whitening night face serum එකත් ගෑවොත් පිග්මන්ටේෂන් එක මාර් විදිහට හොඳ වෙනවා. නමුත් ඔයාගේ මූණේ පිම්පල් තියෙනවා නම් මෙන්න මේ whitening night face serum එක ගන්න එපා. මොකද ඒකට හේතුව මේ serum එක ටිකක් oil. ඔයා අවුරුදු 25ට 30ට වැඩි නම් ඔයාට මාරම හොඳයි මූණේ පිම්පල් නැති කෙනෙක් නම් serum එකත් එක්ක night cream එක පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ඔයාලට night cream එක විතරක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම දැන් පාවිච්චි කරන night cream එක. ඉතින් මේක ගෑවම මාරම එක් විදියට ස්කින් එක ග්ලෝ වෙනවා. ඒ කියන්නේ උදේ නැගිටිද්දි එහෙම අපිට අපේ මූණ දකින්න ආසයි නිකන් බේබි ස්කින් එකක් වගේ එනවා. ඉතින් මේකත් එක්ක ඔයාලට පුළුවන් පොන්ඩ්ස් එකේ charcoal face wash එක වගේ එකක් පාවිච්චි කරන්න. ඒකත් මාරම හොඳයි. මම මේ දෙපැත්තෙන් එක ෆොටෝ එකක් දාන්නම් මම පාවිච්චි කරන face wash එකේ. ඉතින් මෙන්න මේ සේලාව night face cream එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාගේ මූණේ තැනින් අඳුරු ලප ඇස් වටා කළු වීම, තොල කළු වීම නම් මේ හැමදේම මේ night cream එකට නැති කරගන්න පුළුවන්. ඇස් වටේ ගන්න පුළුවන්. මොකද මේකේ chemicals නැහැ, bleaching රසදී mercury අන්තර්ගත නැහැ. ඒක නිසා ඔයාලගේ ඇස් වටේ lips වල ඔයාලට මේක apply කරන්න පුළුවන්. මේකේ ingredients ගැන කතා කරොත් මේක තියෙන්නේ seaweed, ඒ කියන්නේ මුහුදු ශාකසාර, ඒ වගේම aloe vera, ඒ වගේම kojic acid. Kojic acid කියන්නේ අපේ මූණේ අඳුරු ලප නැති කරන්න තියෙන හොඳම ingredient එකක්. ඉතින් මේකේ kojic acid අන්තර්ගත වෙලා තියෙනවා 0.5 mg. ඉතින් 0.5 mg කියන්නේ අනුමත kojic acid ප්‍රමාණය. ඒ කියන්නේ ඕව ගිහිල්ලා නැහැ. අපේ සමට ගන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේකේ kojic acid අන්තර්ගත කරලා තියෙන්නේ. ඒ වගේම bee berry, mulberry, vitamin E, vitamin B3, ඒ වගේම මාරම හොඳ ingredient එකක් තියෙනවා. ඒ තමයි vitamin C. මෙන්න මේ දේවල් වලින් තමයි අපේ skin එක සම්පූර්ණ වෙනස් කරන්නේ. ඇත්තටම මේක magic එකක්. මං කියනවට නෙවෙයි, මං ආදරෙන් ඉල්ලනවා මේක පාවිච්චි කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේකේ රිසල්ට් එක මෙච්චරයි කියන්න බෑ. මෙන්න මෙච්චරයි. එච්චරටම මාරම මගේ ජීවිතේ හම්බ වෙච්ච ඇඩිට්ම වෙච්ච ෆේස් ක්‍රීම් එක කිව්වොත් ඇහැරි. ඒ කියන්නේ මට සීරම් එක නැති වුණත් වැඩක් නෑ. මට ඒක තිබ්බත් එක නැතත් එක අනිවාර්යෙන් මම මේ නයිට් ක්‍රීම් එක ගන්නවා. ඩේලි ගන්නවා. ඒ කියන්නේ අපිට කැමති නම් අපිට අවශ්‍ය කාලය එක ආවට පස්සේ අපිට මේ දේවල් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. මොකද මේගොල්ලෝ බ්ලීච් දාන්නේ නැති නිසා අපිට මේක අපිට අවශ්‍ය කාලය එක ආවට පස්සේ අපිට කාලය එක අවු යන්නේ නැතුව පොඩ්ඩක් මේන්ටේන් කරන් කාලයක් ඉන්න පුළුවන්. නමුත් අපි ක්‍රීම් එකක් ගාලා ගන්න කලහයකින් අපිට සදා කාලෙටම ඒ කලයකම තියාගන්න බෑ. නමුත් මේකෙදි අපිට යම් තාක් කාලයක් මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි නොකර ඉන්න උනත් පුළුවන් විදිහට තමයි මෙයාලා මේ ක්‍රීම්ස් හදලා තියෙන්නේ. ඉතින් ඔයා වැඩි අවුයන් නැත්තම් ලිප් ළඟ නැත්තම් ඔයාට කාලයක් ඒ කලයක ක්‍රීම්ස් නොගා උනත් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් මම නම් ඇත්තටම එක දවසක්වත් මග අරින්නේ නැහැ. සමහර දවසක් දෙකක් සමහර දවස්වල මග ඇරිලා ඇති මාසෙටම. එහෙම නැතුව මම දිගටම ගන්නවා. මොකද මං එච්චරට මාසෙ මොකද අපි එන්න වයසට යනවා මිසක් තරුණ වෙන්නේ නැහනේ. එතකොට අපේ සමට අවශ්‍ය පෝෂණය අපි හැමදාම අපේ ස්කින් එකට දෙන්න ඕනේ. ඉතින් ඔයාලා නයිට් ක්‍රීම් එකක් හොයනවා නම් සුදු වෙන්න මේක තමයි ඔයාලගේ ජීවිතේ වෙනස් කරන නයිට් ක්‍රීම් එක වෙන්නේ. බලන්න පාවිච්චි කරලා මං කියනවාට අනිවාර්යයෙන්ම 100,000ක් රිසල්ට් තියෙන මගේ ජීවිතේ හම්බ වෙච්ච හොඳම නයිට් ක්‍රීම් එක මෙන්න මේ සේලාව whitening night face cream එක. ඉතින් මම මේකේ ෆොටෝ එකකුත් ඔයාලට දාන්නම්. ඉතින් ඔයාලා බලන්න මේ සේලාව ප්‍රොඩක්ට් කොහොමද ගෙන්නව ගන්න කියලා.
ඔයාලා රටේ ඉන්න කෙනෙක් නම් ඔයාලට දවස් 7ක් ඇතුළත මේ ප්‍රොඩක්ට් ගෙන්නව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් දවස් 3ක් හෝ 4ක් ඇතුළත ඔයාලගේ ගෙදරටම මේ දේවල් ඩෙලිවරි කරනවා. ඔයාලට පුළුවන් එයාලගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න 075 050 42 40 075 050 42 40. ඒ වගේම හොට්ලයින් නම්බර එක තියෙනවා. ඔයාලට පුළුවන් උදේ 9ත් හවස 5ත් අතර හොට්ලයින් එකට කතා කරන්න 073 86යි 99යි 84. ඉතින් මෙන්න මේ අංක දෙක ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්. හොට්ලයින් නම්බර එක WhatsApp නැහැ. ඔයාලා WhatsApp අංකයට ඕන WhatsApp හරහා මැසේජස් දාලා ඔයාලගේ පැකේජස් ගෙන්නව ගන්න. ඉතින් මේ තියෙන නයිට් ක්‍රීම් එක, ඒ වගේ මම කලින් කිව්වා වගේ මේ තියෙන සීරම් එක. ඉතින් මෙන්න මේ සීරම් එක අපිට තනියම පාවිච්චි කරන්න බෑ. මේ සීරම් එක විතරක් ගන්න බෑ. එයාලගේ තනියම පාවිච්චි කරනවා නම් සීරම්ස් තියෙනවා විටමින් C, හයිඩ්‍රොනික්, එතකොට කොලජන්, මේ වගේ සීරම්ස් වර්ග තියෙනවා. ඒවා තනියම පාවිච්චි කරන්න පුළුවන් සීරම්ස්. නමුත් මෙන්න මේ වයිටනින් සීරම් එක පාවිච්චි කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම වයිටනින් සීරම් එක පාවිච්චි කරන්න ඕන නයිට් ක්‍රීම් එකත් එක්ක. ඉතින් සමහර කට්ටිය අහන්න පුළුවන් නයිට් ක්‍රීම් එකේ රිසල්ට් නැද්ද සීරම් එක පාවිච්චි කරනම් කියලා. එහෙම නැහැ. සීරම් එක පාවිච්චි කරත් නැතත් නයිට් ක්‍රීම් එක විතරක් පාවිච්චි කරත් හොඳටම රිසල්ට් එක එනවා. නමුත් මේ සීරම් එකෙන් කරන්නේ අපේ ස්කින් එක තවත් ස්මූත් කරලා අර පොඩි ෂයින් ලුක් එකක්, එතකොට අර බේබි ස්කින් එකක් වගේ ගතියක් තමයි මෙන්න මේ සීරම් එකත් එක්කම යද්දී එන්නේ. එතකොට අර ලස්සන ග්ලාස් ගතියක් ස්කින් එකට එනවා. ඉතින් මේකේ අන්තර්ගත වෙලා තියෙන විටමින් E, විටමින් C, ඇලෝවෙරා, කොජික් ඇසිඩ් කියන ඒවා. ඉතින් මෙන්න මේකත් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මුණි පිම්පල් නැත්තම් ඔයාට මාරම ලස්සන ස්කින් එකක් ගන්න පුළුවන්. දෙකම පාවිච්චි කරනවා නම් පිම්පල් තියෙන කෙනෙක් නම් මුලින්ම නයිට් ෆේස් ක්‍රීම් එක විතරක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම කියන්න ඕන ඉතින් ඔයාට දෙකකට යන්න බැරි නම් ඔයාලට පුළුවන් තනි ප්‍රොඩක්ට් එකක් විදිහට නයිට් ෆේස් ක්‍රීම් එක විතරක් යූස් කරන්න. ඉතින් මේක මගේ ජීවිතේ වෙනස් කරපු ක්‍රීම් එක. ඒක නිසා තමයි බය නැතුව ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. අද වෙනකම් මගේ YouTube නාලිකාවේ කිසිම විදියකින් මුදල් අරගෙන කිසිම ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරලා නැහැ. අවංකවම මට ප්‍රතිඵල තිබුණු ප්‍රොඩක්ට්ස් තමයි ඔයාලට කියන්නේ. ඉතින් මම හිතනවා මගේ පැවැත්ම තියෙන එතන මම ඔයාලට බොරුවක් ඇවිල්ලාද කිව්වනම් මට පැවැත්මක් නැහැ. ඉතින් මෙච්චර කාලයක් ලක්ෂයක් පනලා සබ්ස්ක්‍රයිබර්ස්ලා තියාගෙන ඉන්න විදියක් නැහැ. ඔයාලට බොරු කිව්වනම් ඉතින් අද වෙනකම් ඇත්තම ඇත්ත හදවතට අවංකව ඇත්ත තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන මේ වෙනකොට සෙයිලාව එකේ බොඩි ක්‍රීම් එක. ඉතින් මේක ඇවිල්ලා ෆාස්ට් වයිටනින් බොඩි ක්‍රීම් එක. මේක ෆාස්ට් වයිටනින් නයිට් බොඩි ක්‍රීම් එක. ඉතින් මේකෙම ඩේ බොඩි ක්‍රීම් එකක් තියෙනවා. ඇත්තට මේක පොඩක් එක්ස්පෙන්සිව්. ඒක නිසා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වයිටනින් ඩේ බොඩි ක්‍රීම් එක. ෆාස්ට් වයිටනින් බොඩි ක්‍රීම් එකත් එක්ක මම පාවිච්චි කරන්නේ වයිටනින් බොඩි ක්‍රීම් එක. අනිත් එක තමයි මේකේ පොඩ්ඩක් අර මොයිස්චර් ගතිය වැඩි. ෆාස්ට් වයිටනින් එකේ මොයිස්චර් ගතියට වඩා ඒක සැෆ්‍රන් තියෙන නිසා ඒක පොඩ්ඩක් අර AC එක නිතරම ඉන්න කෙනෙක්ට ගොඩාක්ම සූටබල් වෙන ඩේ ටයිම් එකට මෙන්න මේක. ඉතින් අරකේ මට මතක නැහැ මම ඒකත් ඇත්තටම කලින් පාවිච්චි කරා. මේ SPF කීයක් තියෙනවද කියලා. මේක නම් SPF තියෙනවා 30. SPF 30ක් තියෙනවා. ඔයාලා ඔබ යනවා නම් මෙන්න මේ ඩේ බොඩි ක්‍රීම් එක මාරම හොඳයි. ඉතින් මේකෙත් shea butter, Vaseline, kojic acid, vitamin C, vitamin B3, vitamin E, collagen, aloe vera මෙන්න මේ වගේ දේවල් තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් හොඳ මොයිස්චර් එකක් තියෙන බොඩි ක්‍රීම් එකක්. ඉතින් ඔයා ඔෆිස් එකක දවල් වෙලාව ගොඩක් ඉන්නවා නම් AC එකක ඉන්නවා නම් ඔයාට මාරම විදිහට සූටබල් වෙනවා මෙන්න මේ වයිටනින් ඩේ බොඩි ක්‍රීම් එක. ඉතින් මේක තමයි මම ඩේ ටයිම් යූස් කරන්නේ සේලාව ප්‍රොඩක්ට් වලින්. මේ තියෙන නයිට් බොඩි ක්‍රීම් එක. මේක මම ෆාස්ට් වයිටනින් එක අරගෙන තියෙන මේ වයිටනින් එකේම තියෙනවා යාලගේ මේ බොඩි ක්‍රීම් එකක්. නමුත් මම ඒක තමයි අතර මුලින්ම පාවිච්චි කරේ. ඒකට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ මේකේ සීරම් එකත් එක්කම තමයි ක්‍රීම් එක තියෙන්නේ. පොඩ්ඩක් නිකන් වතුර වගේ. මේක නිදා ගන්න විනාඩි 10කට විතර කලින් ගාලා ෆෑන් එක යට හරි AC එක හරි යට හරි ඉන්දිය කියන්නේ අපේ ඉක්මනට සමට මේ ක්‍රීම් එක ඇබ්සෝබ් වෙනවා. එතකොට අපිට අර ඉක්මනට හොඳ ලස්සන කලර් එකක් ගන්න පුළුවන් මෙන්න මේ
ෆාස්ට් වයිට්නින් බොඩි ක්‍රීම් එක. ඉතින් මේක මිලිලීටර් 200ක් තියෙනවා. ඒ වගේම මෙන්න මේකෙත් මිලිලීටර් 200ක් තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය මේ හැම ප්‍රොඩක්ට් එකක්ම මාසයක් එකමාරක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මෙන්න මේ නයිට් බොඩි ක්‍රීම් එකේ අන්තර්ගත වෙලා තියෙන ෂියා බටර්, කොකෝ බටර්, ගෝට් මිල්ක්. ඉතින් ගෝට් මිල්ක් කියන්නේ ඇත්තටම ස්කින් වයිට්නින් වලට නම්බර් 1 එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම කොජික් ඇසිඩ්, මල්බෙරි, විටමින් E, විටමින් C, විටමින් B3, ඇලෝජෙල්, කොලජන්. ඉතින් මේකත් මාරම ලස්සන කල එකක් එන බොඩි ක්‍රීම් එකක්. ඉතින් ඔයාලා එක එක බොඩි ක්‍රීම් වලට සල්ලි වියදම් කරලා අද වෙනකන් රිසල්ට් නැත්තම් මෙන්න මේ නයිට් බොඩි ක්‍රීම් එක පාවිච්චි කරලා බලන්න. මෙන්න මේ ඩේ බොඩි ක්‍රීම් එකත් එක්ක ඇත්තටම සුපර් රිසල්ට්. ඉතින් මේක මගේ ෆේවරිට්ම බොඩි ක්‍රීම්ස් දෙකක්. ඉතින් ගොඩාක් රේන්ජ් තියෙනවා. ඉතින් එයාලගේ මේකේ වයිට්නින් බොඩි ක්‍රීම් එක තියෙනවා. ඇත්තටම මම ඒක පාවිච්චි කරා කලින්. ඒකත් හොඳයි. ඊට වඩා නිකන් අර ෆොරින් කලර් එකක් එනවා මෙන්න මේ ෆාස්ට් වයිට්නින් බොඩි ක්‍රීම් එකට. ඒ වගේම මෙන්න මේකෙන් හොඳ මොයිස්චර් එකක්, ඒ වගේම දවල් වෙලාවට හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් එන නිසා ස්කින් එක තවත් ලස්සන කරන්න උදව් කරන. ඒ වගේම බේබි ස්කින් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ඩේ බොඩි ක්‍රීම් එකේ. ඉතින් ඒ වගේම අනිත් එක තමයි මෙන්න මේ වගේ ක්ලිප් එකක් තමයි තියෙන්නේ. මේක මේ ඕපන් කරන්න ඔයාලට ඕන තැනක බෑග් එකේ උනත් දාලා මේ විදිහට ක්‍රීම් එක අපේ අතට දාලා පාවිච්චි කරලා ආයි ක්ලිප් එක දාලා බෑග් එකක උනත් අරන් යන්න පුළුවන්. ඉතින් ඕන තැනක අරන් යන්න පුළුවන්. ලීක් වෙන්නේ නැති බටල් එකක් තියෙන්නේ. ඒක නිසා ඔයාලට ඔෆිස් යනකොට උනත්, ගමනක් යනකොට උනත්, ට්‍රැවල් කරනකොට උනත් ඕන තැනකට මේක ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ වගේම බොඩි ක්‍රීම්ස් වගේම මම ෆේස් එකට ඩේ එකක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ සේලා එකේ වයිට්නින් ඩේ ෆේස් ක්‍රීම් එක. මේක තමයි මම පාවිච්චි කරන්නේ ඩේ ටයිම් එකට. මොකද අපි නයිට් ටයිම් හොඳ ක්‍රීම් එකක් ගන්න වගේම ඩේ ටයිම් උත් අපේ අපි ගෙදර හිටියත් එළියට ගියත් අනිවාර්යෙන් අපි ඉන්නේ උෂ්ණ අධික රටක නිසා, ඒ කියන්නේ ගොඩාක් හිරු එළිය අපේ රටට එන නිසා අපි අනිවාර්යයෙන්ම ඩේ ටයිම් එකටත් ගෙදර හිටියත් අනිවාර්යෙන් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන මගේ ඩේ ක්‍රීම් එක සෙයිලා එකේ වයිට්නින් ඩේ ෆේස් ක්‍රීම් එක. ඉතින් මේකත් එකපාරක් පාවිච්චි කරොත් දිගටම පාවිච්චි කරනවා. මොකද මේක මාරම සුවඳයි. ඒ වගේම කියන්න ඕන මේකේ හොඳ කලර් එකක් එනවා. ඒ කියන්නේ අපි මොන හරි පවුඩර් එකක් දානවා නම් ෆේස් එකට, ඒ කියන්නේ ඔෆිස් යනකොට පොඩි සිම්පල් මේකප් එකක් කරනවා නම් මේක දාලා වුණත් අපිට මේකප් එක කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් ක්‍රීම් එක. ඉතින් ඒක හොඳට ඇබ්සෝබ් වෙනවා අපේ ඇඟට උන. මේ ෆේස් ක්‍රීම් එක තමයි මම ඔයාලට ගාලා පෙන්නන. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳටම ඇබ්සෝබ් වෙනවා. හරිම ස්මූත් ක්‍රීම් එක. ඒක නිසා හොඳට සමට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මේ ක්‍රීම් එකත් මාරම ක්වොලිටි. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඩේ ටයිම් එකට මෙන්න මේ ප්‍රොඩක්ට් එකත් පාවිච්චි කරන්න. ඉතින් මේකෙත් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා කොජික්, විටමින් C, විටමින් B3, විටමින් E, ඇලෝවේරා වගේ දේවල් වලින් තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වයිට් ඔයිල් තියෙනවා, ග්ලිසරින් තියෙනවා, ඒ වගේම SPF 30+ තියෙනවා. ඒ කියන්නේ ඔයාලට හොඳ. ඒ කියන්නේ අතම කිව්වොත් මෙලඳ පොලේ ගොඩක් තියෙන SPF 15 තියෙන ඩේ ක්‍රීම් නේ. ඉතින් මේක SPF 30. ඒ කියන්නේ SPF 30ක් තියෙනවා. 30ක් කියන්නේ වෙළඳ පොලේ ඔයාලා ගන්න ක්‍රීම් වල වගේ ඩබල් තියෙනවා. ඒක නිසා ඔයාලට නයිට් ක්‍රීම්ස් ගාලා ගන්න කලර් එක ඒ විදියටම අවුවේ ගියා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඉතින් ඒ තමයි මම ආසාවෙන්ම පාවිච්චි කරන ප්‍රොඩක්ට් ටික. ඉතින් ඒ වගේ මෙන්න මේ සෝප් එක මම ඇත්තටම ෆේස් එකට බොඩි එකට දෙකටම පාවිච්චි කරනවා. මට ඇත්තටම ගෙදර සබන් පෙට්ටියේ තියෙන එක ගන්න බැරි නිසා මම මේ අලුතෙන් ගෙනල්ලා තියාගෙන ඉන්න එකක් පෙන්නන්නේ. ඉතින් මේ තියෙන සෝප් එක මේක ග්ලිසරින් සෝප් එකක්. ඉතින් මේකත් එක්කම මේ බොඩි ක්‍රීම්ස් එහෙම පාවිච්චි කරනකොට මොකද ග්ලිසරින් කියන්නේ අර සම ගොඩාක් සුමුදු කරලා අර ෂයින් ලුක් එකක් ගේන දෙයක්. ඉතින් මේකත් එක්ක ක්‍රීම්ස් ගන්නවා කියන්නේ ඔයාලා යන තැන නිකන් බැබලෙන ගතියක් එන්නේ. يعني ස්කින් එකේම ගොඩාක් ග්ලෝ එකට එනවා. ඉතින් මේ අත් එහෙම හරිම ලස්සනට ග්ලෝ එකට එක කලර් එකට එනවා.
ඉතින් අර මේ බැලමිට කළුයි නම් අත්යට කළුයි නම් ඉකිලි කළුයි නම් කිහිලි කළුයි නම් මේ සෝප් එකත් එක්කම ඔයාලට පුළුවන් නම් බොඩි ක්‍රීම් එක ගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඒකාකාරී ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ සෝප් එක මාරම ගානකොට ඔයාලට තේරෙයි මාරම ස්මූත් ඒක නිසා ආසයි පාවිච්චි කරන්නත් ඒ වගේම සුවඳත් එහෙම හරිම රිලැක්ස්. ඉතින් ඒක නිසා අපිට බාත් එකක් දාද්දි වගේ මෙන්න මේ සෙයිලාව වයිනින් සෝප් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳයි. ඒ වගේම කියන්න ඕන අපි මේ මොන දේ පාවිච්චි කරත් අපි අනිවාර්යෙන් සතියේට එක දවසක් අපේ බොඩි එක ස්ක්‍රබ් කරන එක අනිවාර්යයි. ඒකට හේතුව තමයි අපි මොකක් ක්‍රීම් එකක් ගන්නවා නම් හරි අපි සතියෙන් සතියට වගේ අපේ බොඩි එක ස්ක්‍රබ් කරනකොට අපේ මුහුණේ ඇඟේ මැරුණ සම අපේ ඉවත් වෙනවා. එතකොට අපිට ආයේ අලුත් සමක් එන්නේ. එතකොට ඒ සමට ඉක්මනින් අපි ගාන ක්‍රීම්ස් අරග උරා ගන්නවා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන එක හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ සේලා ඔය එකේ ස්ක්‍රබ් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය ස්ක්‍රබ් එකක් උනත් පාවිච්චි කරන්න. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ තියෙන සේලා එකේ වයිටනින් ෆේස් ඇන්ඩ් බොඩි ස්ක්‍රබ් එක. මේක මේ එන්නේ මෙතන මේ කව සීල් කරලා එන්නේ මගේ සීල් එක කඩලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ක්‍රබ් එක තියෙන්නේ. ඉතින් ස්ක්‍රබ් එකත් ඔයාලට පුළුවන් සතියට එක දවසක් පාවිච්චි කරන ගමන් ක්‍රීම්ස් දාන්න. එතකොට අනිවාර්යෙන් ඔයාලට මාසයක් ඇතුළත 75%ක විතර ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. ෆොරින් කලර් එකක් ගන්න ආස නම් ඔයාලට මේක කන්ටිනියුලි මාස 2-3ක් විතර පාවිච්චි කරනකොට ඇත්තටම ඔයාද ඉන්නේ කියලා හිතා ගන්න බැරි තරමට ලස්සන කලර් එකක් එනවා. ඉතින් මම මේ දෙපැත්තේ ඔයාලට රිසල්ට් දාන්නම්. කස්ටමර් ෆීඩ්බැක්ස් ගොඩක් තියෙනවා සේලාව පේජ් එකේ බලන්න. මොකද ඇත්තටම යාළුවගේ අනිත් එක තියෙන්නේ හරිම ජෙනුයින් ෆීඩ්බැක්ස්. මොකද එයාලා කස්ටමර්ගේ නම්බර් එකත් එක්කම දාන්නේ. මොකද සමහර පේජ් තියෙනවා කස්ටමර්ගේ නම්බර්ස් නැතුව නිකන් එයාලා එකම ෆීඩ්බැක් එක සැරේ දාන. ඉතින් එහෙම නැහැ. එයාලගේ මාර ජෙනුයින් ෆීඩ්බැක්ස් තියෙන්නේ. හැමදාම අලුත් අප්ඩේට්ස් දානවා. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩාක් හොඳයි. එයාලගේ shop with Selaw කියන එයාලගේ Facebook page එකත් ඒ වගේම Instagram page එක තියෙනවා Selaw Cosmetic කියලා. ඉතින් ඒ දෙකත් බලන්න. ඉතින් මම පල්ලෙහාත් ඔයාලට එයාලගේ page වල links mention කරලා දාන්න. ඒ වගේම ඔයාලා මේ products ගන්න කැමති නම් Selaw WhatsApp number එකට message එකක් දාන්න 075 050 42 40 මේ නම්බර් එක වැඩ කරන්නේ යාළුවගේ WhatsApp විතර. ඒ වගේම ඔයාලට රටට ගෙන්ව ගන්න ඕන නම් එයාලට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් ලංකාවේ ආවට ගෙන්ව ගන්න ඕන නම් ඒත් ඔයාලට පුළුවන් WhatsApp කරා message එකක් දාන්න. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ ආවට දවස් 3ක් හෝ 4ක් ඇතුළත deliver කර ගන්න පුළුවන්. ඒ වගේම රටට දවස් 7න් වගේ යාළුවා deliver කරන ලෝක ඕනෑම රටකට. ඒ වගේම ඔයාලට මේ product ගැන මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් එයාලගේ office time එකට උදේ 9ත් හවස 5ත් අතර hotline කතා කරන්න පුළුවන්. 07386 කියන අංකයට කතා කරලා. ඉතින් මේ ස්ක්‍රබ් එකේ තියෙන ingredients තමයි base cream, ඒ වගේම kojic තියෙනවා, vitamin B3, vitamin E, aloe vera, almond oil, glycerin කියන දේවල් අන්තර්ගත වෙලා තිනවා මේ බොඩි ක්‍රීම් එකත් එකේ සහ බොඩි සහ ෆේස් ස්ක්‍රබ් එකේ. ඉතින් මේකත් වයිටනින් රේන්ජ් කියන ස්ක්‍රබ් එකේ. ඉතින් මේකත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකත් පාවිච්චි කරන්න. ඉතින් මේ ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඇත්තම කිව්වොත් ඔයාලා මගේ කලින් වීඩියෝස් දැක්කොත් මම මුලින් පාවිච්චි කරේ මෙන්න මේ ෆේස් ක්‍රීම් එකයි වයිටනින් බොඩි ක්‍රීම් එකයි. ඊට පස්සේ තමයි මම එන්න ටික ගත්තේ. ඊට පස්සේ මම ඊළඟට ගියේ මෙන්න මේ වයිටනින් ෆේස් ක්‍රීම් එකයි, ෆාස්ට් වයිටනින් බොඩි ක්‍රීම් එකයි, ඩේ ෆේස් ක්‍රීම් එකටයි මෙන්න මේ බොඩි ක්‍රීම් එකටයි. මෙන්න මේ ටිකට තමයි ඊට පස්සේ ගියේ. ඊට පස්සේ ආයෙ ටික තමයි මෙන්න මේ හැම එකම එකතු කරගත්තේ. නැත්තම් මේ කිසිම එකක් ඔක්කොම එක පාරට අරගෙන සල්ලි දීලා අරගෙන පාවිච්චි කරපුවා නෙවෙයි. මගේ සමට මේ දේවල් ගැලපෙනවද කියලා ටික බල try කර තමයි මේ ඔක්කොම දැන් අරගෙන පාවිච්චි කරන්නේ. මොකද මම මේ products වලට මාරම ඇඩික්ට් වෙලා ඉන්න නිසා මාරම ආසාවෙන් පාවිච්චි කරනවා. මොකද day by day මගේ කලර් එක අප් වෙන නිසා. ඔයාලට පේනවා ඇති මගේ ස්කින් කලර් එක. ඉතින් මම මාරම ආසයි මේ කලර් එක තමයි මගේ ඩ්‍රීම් එක තිබුණේ කවදා හරි මම මේ කලර් එක ගන්නවා කියලා.
ඉතින් ඒ ඩ්‍රීම් එක හැබෑ කරන්න මේ වගේ ලස්සන ස්කින් කලර් එකක් ලබා ගන්න මට උදව් කරේ සේලව කොස්මැටික්ස්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් වීඩියෝ එකක් දැම්මොත් හැමෝම අහන්නේ අක්කියවා දවසින් දවස් සුදු වෙලා මොනවාද පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ දේවල් ටික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔය සුදු වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් ටික පාවිච්චි කරන්න 100% ඔයාලට රිසල්ට් ගන්න පුළුවන්. බොරුවට වෙන දේවල් වලට මහා පරිමාණයෙන් ලක්ෂ ගණන් සල්ලි වියදම් කරන්න ඕනේ. ඊටාම සාධාරණ මිල ගණන් යටතේ තමයි මෙයාලගේ ප්‍රොඩක්ට් තියෙන. අනිත් එක මේ සියලුම ප්‍රොඩක්ට් එයාලා ඉම්පෝර්ට් කරන්නේ තායිලන්ඩ්, ඩුබායි, ඒ වගේම එයාලගේ සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ඉතාලි, USA එක රටවල් වලින් ගෙනන ප්‍රොඩක්ට් තියෙන. ඉතින් මේ වයිට්නින් රේන්ජ් එක කියන්නේ එයාලගේ තායිලන්ඩ් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් යන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව ඔයාලට මේ දේවල් අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ප්‍රෙග්නන්සි කාලේ වුණත් ඔයාලට මොනවා හරි ස්කින් එකේ ගැටලු තියෙනවා නම් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ෆීඩ් කරන කාලෙක උනත් මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද පෞද්ගලික දැන් මගේ බබාට තාම මාස 5යි වෙන්නේ. නමුත් මම තාමත් කිසිම දවසක මේව නොගායන්නේ නැහැ. අනිවාර්යෙන් මේ දේවල් පාවිච්චි කරනවා ඩේලි. ඉතින් එයාට කිසිම හානියක් නැහැ දරුවට. ඉතින් පොඩි දරුවෙක් නම් ඉන්නේ තියා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න අද්දිකට වගේ මේ ක්‍රීම්ස් දාලා අද්දිකට වගේ ඇඳලා ඉන්න. මොකද එයාගේ ස්කින් එකේ pH එකයි වැඩිහිටියන්ගේ ස්කින් එකේ pH එකටයි වෙනස් නේ. එතකොට අපේ pH එකට තමයි මේ ක්‍රීම්ස් හදන්නේ. එතකොට ඉතින් අර ඇඟේ බොඩි ලෝෂන්ස් දැම්මම එහෙම පොඩක් අද්දිකට ඇඳුමක් එහෙම අඳින්න. එතකොට බබාගේ ඇඟේ ගෑවෙන්නේ නැහැ. ඔයාලට ෆීඩ් කරන්න උනත් පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම කියන්න ඕන මේ ප්‍රොඩක්ට්ස් මොනවා පාවිච්චි කරත් වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 2කට වඩා බොන්න ඕන. ඒක නම්බර් 1. ඊට පස්සේ මේ දේවල් පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් නම් හොඳට මං කියලා දීපු කොලජන් ඩ්‍රින්ක්ස් එහෙම නැත්නම් මම ඔයාලට ගොඩාක් ඩ්‍රින්ක්ස් අරගෙත් කියලා දීලා දෙනවා. වයිට්නින් ඩ්‍රින්ක්ස් අරගෙවත් පාවිච්චි කරන්න. ඒ වගේම මගෙන් ගොඩක් කට්ටිය මේ දවස්වල අහන එකක් තමයි කොලජන් ඩ්‍රින්ක්ස් ගැන. ඉතින් මම ඉස්සරහට ඒ ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඉතින් මම පාවිච්චි කරන කොලජන් ඩ්‍රින්ක්ස් මොනවාද කියලා. ඒ වගේම කියන්න ඕන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කකුල්. ඉතින් අපි මූණ ඇඟ කොච්චර ලස්සනට තිබ්බතරනේ අපේ කකුල් පැලිලා ඩැමේජ් වෙලා සවුත් වෙලා තියෙනවා. ඉතින් ඒලා ඇතනේ මෙන්න මේ තියෙන ෆුඩ් ක්‍රීම් එක මැජික් එකක්. හරියටම සතියේ ෆුඩ් ක්‍රීම් එක ගන්න ඕන. ෆුඩ් ක්‍රීම් එක ගාලා ඔයාලා මේස් දෙකක් දාගෙන රැට නිදා ගන්න. සතියෙන් ෆුඩ් ක්‍රීම් එකට කකුල් පැලිච්ච ඒවා අඩු වෙනවා. මාරම රිසල්ට් එකක් එනවා මෙන්න මේ සේලාව එකේන ෆුඩ් ක්‍රීම් එකට. ඉතින් ඔයාගේ අම්මට එහෙම නැත්නම් හස්බන්ඩ්ට වයිෆ්ට එහෙම නැත්නම් කාටම හෝ ෆුඩ් වල මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් කොරල ගතිය තියෙන කෙනෙක් නම් ඒ වගේ කෙනෙක්ට උනත් මේක ගාන එක හොඳයි. ඒ වගේම පැල්ල තියෙනවා නම් ඒ වගේ ගාන එක හොඳයි. ඉතින් සොක්ස් දෙකක් දාලා ඔයාලට නිදා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් විතරක් නෙවෙයි සීලාව එතන ගොඩාක් ප්‍රොඩක්ට් තියෙනවා. හර්බල් රේන්ජ් තියෙනවා. මම හර්බල් එකට වැඩි පාවිච්චි කරලා නැහැ. ඉතින් හර්බල් එකට හර්බල් පැත්තට යන්න කැමතියට හර්බල් තියෙනවා. ඉතින් හර්බල් එක මම හිතන්නේ පිම්පල් තියෙන අයට යූස් කරන්න බෑ. ඉතින් අවුරුදු 13 14 රේන්ජ් එකේ බබාලා නම් ඔයාලා නංගිල මල්ලිලා නම් ඔයාලට පුළුවන් හර්බල් ප්‍රොඩක්ට්ස් වලට යන්න. ඉතින් මේ වයිට්නින් රේන්ජ් එකට යන්න පුළුවන් අවුරුදු 15 ඉඳලා ඕන කෙනෙක්ට. ඉතින් අවුරුදු 15 ඉඳලා ඕන කෙනෙක්ට පුළුවන් මෙන්න මේ වයිට්නින් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. ඒ වගේම ඩේ ෆේස් ක්‍රීම් එක ඩේ බොඩි ක්‍රීම් එක අවුරුදු 14 ඉඳලා ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෝප් එකත් අවුරුදු 14 ඉඳලා ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඕනම වයසක කෙනෙක්ට අවුරුදු 14 පස්සේ ඕනම වයසක කෙනෙක්ට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩාක් වයසක කෙනෙක් නම් අවුරුදු 60 පැනපු කෙනෙක් නම් අවුරුදු 60 වගේ වයස සීමාව පාස් කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ කොලජන් බූස්ටර් සීරම් එක වගේ එකක් එක්ක මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ අර යම් ලුක් එක මේන්ටේන් කරගන්න, ඇස්සට අර ඇලි වැටීම අඩු කරගන්නත් පුළුවන්. ඉතින් මේ සීරම් පාවිච්චි නොකරත් ඔයාලට නයිට් ක්‍රීම් එකෙන් උනත් ඇස් වටා අඳුරු වීම, ඇස් වටා අර ක්‍රෝ අයිස් කියන්නේ ඇස් මෙහෙම පොඩි කරද්දී අර ඇස් වටේ අර ඉරි එන ගතිය කිසිම දෙයක්
එන්නේ නැතිව ලස්සනට ස්කින් එක මේන්ටේන් කරගන්න පුළුවන්. වයස පේන්නේ නැතුව වයස හංගගෙන චූටි කෙල්ලෙක් වගේ ඉන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරොත්. ඉතින් මම හිතනවා ඔයාලා ආසාවෙන් දැනගන්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක් කියලා මේක. ඉතින් මේ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවා නම් පහලින් මට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන කෙනෙක් නම් ආදරෙන් ඉල්ලනවා පුළුවන් තරම් ඔයාලගේ අදහස් දාන්න පල්ලෙහැයින්. ඒ කියන්නේ හොඳ රිසල්ට් දාන්න පල්ලෙහැයින්. මොකද තව කෙනෙක්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. මොකද අද වෙනකොට වෙළඳ පොලේ ගොඩාක් ක්‍රීම්ස් වර්ග තියෙනවා, වයිටනින් ක්‍රීම්ස් වර්ග තියෙනවා. ඉතින් අද වෙනකොට ඒව පාවිච්චි කරලා මිනිස්සුන්ට වෙනින්ම බෙහෙත් ගන්න වෙලා තියෙනවා. හරි හැමම් ප්‍රොඩක්ට් එකක් තෝරා ගන්න බැරි වීම හේතුවේ. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම කිව්වොත් මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකේනොත් ගොඩාක් හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. ඔයාගේ සිහිනය සුදු වෙන්න නම්, ලස්සන වෙන්න නම්, නිරෝගීව සුදු වෙන්න නම්, නිරෝගීව ලස්සන වෙන්න නම් මෙන්න මේ සේලාව කොස්මැටික් ඔයාලට උදව් කරා. ඒ වගේම යාලා හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඉතින් ඔයාලට ඕනම දෙයක් යාලා හරහා දැනගන්න පුළුවන්. WhatsApp මාර්ගයෙන් පුළුවන් තරම් WhatsApp මාර්ගයෙන් මැසේජ් කරලා. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලු සහගතයන් තියෙනවා නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් hotline කතා කරන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ මේ වගේම ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.